මනෝජය ඔයාගේ බෑ අද අලුත් කොල්ලෙක් ඉන්නවනේ අපේ. සමන්නේ වෙනුවට අර කොල්ලා පේන්නද අර গিitar අර පේන්නද ආව කරාඹු දාලා කොණ්ඩේ උඩට බැඳලා අක්කගේ නෙද්ද අයියාගේ නෙද්ද? අයියා නේ. ඒක තමයි. පානදුරේ අයියා. මෙයාගේ දර සැලූට් එක පානදුරේ මනමාලියන්ට අන්දන්නේ. අන්න ඒක තමයි. ඒ කට් එකක් තියෙන කන්නාඩි මේක කරාඹු දාලා කොල්ලා ලස්සනට ඉන්න හැබැයි. බලමු මම හිතුවේ අක්කා කෙනෙක් ගියාද গিitar ගහනවා කියලා. ඒක වාට වන්දලු ඒකයි. හරි. කවන්නේ නැහැ. මම අද අපේ අනිත් හීරෝස්ලා ටික මෙතනට ගෙන්න ගන්නම් ඒගොල්ලෝ කොයි විදියට එයිද කියලා කියන්න බෑ. මේ තමයි ටිංගර්මෑන් හෙවත් මාධවගේ කණ්ඩායම. අම්මා එළ කොල්ලෙක් නේ. ටිංගර්මෑන් කියන්නේ ඇයි දන්නවද? ඔයාව කියන්නේ ඔයාට ඉතින් මට නම දැම්මේ. ටිංගලස් මෑන්. ඒ කියන්නේ. කො අපේ අර අප්පා මේකද අප්පා. මේක කොහොමද දන්නවද කියන්නේ? සුපර් නේද? කො අර විතර. සුපර්මෑන්ට සීනි වගේ. අන්නකෝ. ආවේ එල්බෝඩ් ගහලා තියෙන්නේ. ඔව්. කොල්ලා අපේ සුපර්මෑන්ලාගේ හරි. මේ සුපර්මෑන්ලාගේ ඇඳුම් තියෙනව නේද? ඒ ඇඳුම් මේ සාමාන්‍යයෙන් අපි හොඳට ඇඟට ටයිට් වෙන්නනේ. ඔව්. එහෙම තමයි තියෙන්නේ. ලස්සනට තියෙනවා. දැන් මේ කොල්ලාට නේ. නෑ ලොකු වෙනවනේ ඒකයි. ඔය පොඩිනේ තාම සුපර්මෑන්ට සීනි වගේ. ඒකයි වැඩේ හැබැයි හොඳ කොල්ලෙක් නේ. අපි ඊළඟට මම ආරාධනා කරන්නම් අපේ අර ගර්ල්ට. ඒ තමයි කම්බි ගර්ල්. නියමයි. වාහ්. ෂා ලස්සන ඇක්ෂන් යන්නේ දුන්නේ. ඇත්ත? ෂා ලස්සන කවියද කිව්වලුක්කා. නෑ හොඳයි නේ. කම්බි වුණාට. කම්බි ගර්ල්. දැන් නෑ. නැති වුණාට ඒක තියෙනවා දැන්. ඉතින් ඔයාට තියෙන ශක්තිය කියන්නේ ඔයා දැන් ඔයාට කරන්න පුළුවන් දේවල් කියන්නේ ඔයාට මොනවද කරන්න? එයාට පුළුවන් ටික මං කියන්නද? කොල්ලන්ගේ හොඳට දත් ගලවන්න පුළුවන්. මෙයාගේ? ඔව්. මෙයා ශක්තියනේ පුළුවන් දේවල් කියන්නෝනේ. ලිෆ්ට් දෙන්න පුළුවන්. ලිෆ්ට් දෙන්න පුළුවන්. කොල්ලොන්ට? නෑ මටත් දෙන්නකෝ එහෙනම්. ලිෆ්ට් එක. හරි අපි ටීම් එක කවුද? අරගේ ටීම් අඳුරලා දුන්නද? නෑනේ. ඔයාගෙන් පටන් ගමු. අද අපේ සුපර් පවර්ස් තියෙන කට්ටිය ඉන්නවා. ජිල් මෑන්. මේ මොන ජිල්ද? නෑ ඔයානේ ජිල්. ඔව් මම තමයි ජිල්. මේ ජැක්. නෑ. ජැක් ඇන් ජිල් දන්නවනේ. හැබැයි කිට් එක තමයි මේ. එයා වැඩි පෙන්වන්නේ. එයා සිවිල් සේවයේ. මෙයා වැව් මෑන්. වැව් බැඳි රාජ්‍යනේ කෙවල්. ඉන්න වැව් මෑන්. තරංග සම්පාත්. ඔව් වැව් මාළු. මේ අපේ අද ප්‍රැක්ටිස් කරනවා මේ දවස්වල සුපර් පවර්ස්. ඒක තමයි. නුවන්ත රසාංජන. මේ කවුද? එළ කොල්ලෙක්. මෙයා ඇවිල්ලා විතක මේ අම්මගේ හවරිය නේද මේ? එයා ඇවිල්ලා සුපර් පවර්ස් එක වෙලාවකට මෙඩිටේෂන් භාවනා කරනවා. එහෙම. එහෙම කියන්නේ. මේ හිමාලයේද ඉන්නේ? මෙයා භාවනා කළා තමයි පවර්ස් ඇවිල්ලා තියෙන්නේ මෙයාට. ඔව්. අපිට ඡන්දෙ ඉල්ලලා නැහැ අපිට පවර්ස්. නෑ එයාට භාවනා කරලා එයා මේ හරි ප්‍රොසෙස් එකකට කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි ප්‍රොසෙස් මොකද? හරි ක්‍රියාකාරීත්වය හරි විදියට කරලා. ඕ නෝ. විශ්ව සංකනාත්. හරි. මේ පැත්තේ. අපේ පැත්තේ. මාද ඔයාට තියෙන පවර්ස් මොනවාද ටිංගර්මෑන්? මට තියෙන පවර්ස් ටික කිව්වොත් ඉතින් බය වෙනවා. ඒකින්ද මම කියන්නේ. මොනවාද? මට පුළුවන් කාර් තියෙනවනේ. පාක් කරලා තියෙන කාර් අතින්වත් අල්ලන්න නැතුව බම්ප් කරන්න පුළුවන්. නෑ මේම කරනවා අර කාර් එක බම්ප් වෙනවා. ටික ඕන්න මම මනෝජේ කාර් එක බම්ප් කරලා පෙන්නන්නද? එපා ඒක කොයි වෙලාවත් බම්ප් වෙලා වගේ තමයි තියෙන්නේ. ඒක එපා. ඕන්නම් පුළුවන්. තව තියෙනවා එක කියන්නේ. මේ නැත නම මතක් කරගන්න දෙපේ නම් මතක් කරන්න බෑ. මෙයා හාහා පුරා කියලා නේද අද චැම්පියන්ස්ට ආවේ. මේ තමයි අනුෂා සංජීවනි. ඒකදී මම දෙන්න දෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ ඔක්කොම. මාව ෆලෝ කරන්න මෙයා මේ පංචායත දාගෙන ඉන්නේ නැහැ සුපර්මෑන්ලා. අයියෝ. පංචායත එළියට දාගෙන. නෑ මොකද තිබුණා ආරක්ෂාවකුත් තියෙන්න බෑ. ආරක්ෂාවක් තියෙන. සුපර්මෑන්ට ආරක්ෂාවක් එපේ. ඒ නිසා යන්ත්‍රයක් දාගත්තලු ඊයේ පෙරේද ගිහලා මේ ගුරුනාථ කෙනෙක් කම්මලේ යන්ත්‍රයක් දාලා. කහනූලකුත් දාලා. ඔව් කහනූලකුත් දාලා. ඊට තමයි කහනූලක්. ආමන්ත සත්සර. මෙයාගේ පොඩි බටයක් තියෙනවා මේව දාලා මෙතනින් මෙහෙම. ඒ මොකටද? ඒ මොකටද? සුපර්මෑන්ට උනා චූබාර හැදිරවනේ එතකොට. ඔය කොණ්ඩේ මම අද හදලා ගෙනාවේ තුෂාරියක් කර කියලා කොණ්ඩේ හදාගත්ත ලස්සනට. හදලා ඔක්කොම කළා. කොල්ලා. ඒ වගේම පොඩි මේ ඔය හිටපු ගමන් එනවා අර නලායම අරගෙන නටවන්නේ. දැන් පෙන්නපා කපුරාලේ උබල නැන්ද මාවලා ගෙදර යනවා ඒ ඔක්කොම. මේ කවුද? වෙන කවුද ඉතින්? උෂානි දිල්රුක්ෂි. හොඳයි නේ. හොඳයි නේ. මේකප් එකට තමයි වැය හොඳ. නෑ නිකනුත් හොඳයි. නිකන් හොඳටම හොඳයි. මෙයා මොකද්ද ඔයාගේ පෝස්ට් එක කිව්වේ?
ඒව ඉවර කරලා. මහජන සුභසිද්ධිය ඒවනේ. මේ මහජන සුභසාධන සේවය ඉවර කරලා දැන් එයා පාඩුවේ ඉන්නවා. හරි. අපි මොකද කරන්නේ? අපි සුපර් හීරෝස්ලා වුණාට අපිට නිකන් සින්දුවක් වගේ ඇහුවොත් හොඳ නැද්ද? හොඳයි වගේ. හොඳයි වගේ. ඒක හැමදාම වෙන එකනේ ඒක කරමුද? පුරාණ නැගලා යන සින්දුවක්. නැගලා යන සින්දුව. අපි උඩින්මනේ යන්නේ. ඒ නිසා අපිට උඩින් යන සින්දුවක් අපිට මොකක්ද ඒක? අපි උෂානිගේ සින්දුවක්. උඩින් වර පෙත්තප්පු වගේ වුණා. උඩින් වර පෙත්තප්පු වගේ එකක්. නෑ නෑ එහෙම බෑ. ඒ රබම් පදනේ මල්ලි. නෑ උඩින් යන්න. මට උඩින් යන්න ඕනේ. ටිංගලස් වෙච්ච දවසේ ඉඳන් ටිංගලස් වෙච්ච දවසේ ඉඳන් මොලෙත් අවුල් වුණා පොල්ලගේ. ඒකයි ටිංග මෑන් කියන්නේ. ටිංගලස් මෑන්. හරි. කවුද? මේ ඉන්නේ. නම කියන්නේ? උෂානි දිල්රුක්ෂි. ශානි දිල්රුක්ෂි. box office වාර්තාවකෙන්දන් ජෝගේ රැස් ගීතගේ ඇස් විජයගේ ප්‍රේම හාදුමල්වන් රෙඩිමානෙල් ලෙඩිලිලියෙන් කවි අයත් එක්කලා බැගි චන්ඩිගොල්ලන් චන්ටිගෙල්ලන් සතිගනම් පෙමින් බැඳිලා ඉන්නම් හින්දි සින්දුයි ස්පයිකි කොණ්ඩයි කෙල්ලෝ දැන් පීච් පාටි ඉල්ලයි මේ පපරේ සද්දෙට බයිලා පසක් පස කොල්ල පදියට ආවා වරල්ල බද්නානි තඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා Sujata Lata Kokilaman Chiki Shelton Krava Viskam Namagiya Dattavi Viskam Narakavan Data Pami Ape Hadavat Maskala Soda Handi Gollan Chandikellan Satiganam Pemin Bendilaina Hindi Sindhu is Spikey Konde Kello Dam Peach Party Illai Me Papare Sateta Baila Pasak Pasak Kolla Padi Ava Varalla Batani Tambagasa Kello Gati Ava පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි. නියමයි. අම්මේ. ඒ බය හිතුනේම නැහැ. කොහොමද? ප්‍රේෂ්ඨල මහන්සියද? මහන්සියනේ.
කොහොම හොඳයිද? මොනවා හොඳ? මං හොඳින් ඉන්නවා. ඈ? වඩාතකක කියන්නේ මං හොඳින් ඉන්නවා කියලා. ඇයි ඒ? මේ මොකෝ ඒ රෙද්දේ වා. දැන් සුපර්මෑන්ලා නානකොට මේව තමයි නාන්නේ. සුපර්මෑන්ලා නාන්න දෙපේ. සුපර්මෑන්ලා නාලා මේකෙන්ම තමයි ඔළුව පීදගන්නේ. හින්දි කොණ්ඩේයි, බයිලා කොණ්ඩේයි, වීත් පාටි එහෙම කළා එළියට එනකොට කට්ටි ඉන්න නිසා මෙහෙම එන්නේ. අනික එකම ඇඳුම අඳින්න නෙවෙයි උකත් හොදන්න එපා. හොදන්න දාලා ඔක තමයි ඇඳගන්නේ. ඈ? ඕ හොදන්න දාලා මේක තමයි ඇඳගන්නේ. සුපර්මෑන්ලා ඉන්නේ මෙහෙම. එහෙමයි වැඩේ. ඉතින් මොනවද වැඩ මේ දවස්වල? මේ දවස්වල The Voice කියලා කෙවෙන්න අපුව බෑන්ඩ් එකක සිං කරනවා. ඉතින් ඒකේ වැඩ ටික කරගෙන යනවා. The Voice කියන්නේ ඔක්කොම සින්දු කියනවා විතරයි. ප්ලේ කරන්නේ නැහැ. නෑ ඉතින් මං සිං කරනවා ප්ලේ කරන්න කට්ටියන බෑන්ඩ් එකේ නම The Voice. ඔයා දැන් ඒ බෑන්ඩ් එකේ වැඩියෙන්ම කියන සින්දු මොනවද? කොන වගේ සින්දුද ඔයා කියන්නේ? ෆාස්ට් ඒවා තමයි කියන්නේ. Fast ඒවා නටන්න කියන්නේ. පුළුවන් වගේ දේවල්. ෆාස්ට් ඒවා කියන්නේ. ෆාස්ට් ඒවා කියන්නේ මොන වගේ ෆාස්ට්? දැන් සිං කරා දැන් කියපු සින්දුව වගේ. ඒ වගේ ඒවා. ඒ වගේ ඒවා. ඉතින් වාට මෙයාට එකපාරක් නේ සංගීතය කතා කරන්නේ. සංගීතය කතා කරන්නේ සංගීතය කතා කරේ නැද්ද වාට? ඊට පස්සේ කතා කරලා කිව්වා මේ මෙහෙම කට්ටිය සංගීතයට කතා කරා මේ මං සිං කරා හොඳයි කියලා කිව්වා. එහෙමයි කියන්නේ. අනේ. ඉතින් ඔයාට කිව්වනේ ඔයා එන්න බෑන්ඩ් එකේ වගේ සින්දුව කියන්න දෙනවා එහෙම කිව්වනේ. ඔව් කිව්වා තමයි. මෙයාට යන්න වෙලාවක් නැහැ. මෙයාට යන්න වෙලාවක් නැහැ. මෙයා වෙන බෑන්ඩ් එකකනේ. සංගීතයේ නැවත සලකා බලන්න වෙනවා අනිවාර්යෙන් ආ. ඔව් මේ ළමයාට ඉතින් තව ඒ වගේ වැඩ අලුත් සින්දු කරේ නැද්ද මොකද? අලුත් සින්දුවක් කළා. මොකද්ද වචන මොනවාද? ඔබ දුටු දිනේ පටන් ඔබ දුටු සීදු ඒකද? නෑ අනේ ඉතින් ඒක කරපු සින්දුවන්නේ මං කියන මගේ එකක් මං දැන් කරන්නේ. මොනවා වචන ටික කියන්න? ඔබ දුටු දිනේ පටන් හදවත ගැස්මන් අරන් හදවත ඉල්ලා ඒකත් නෙමෙයිද? ඒකත් නේද? එන හදවත ගැස්මන් අරන් හදවත ඊට පස්සේ ගැස්සෙන ප්‍රේමය ඔබෙන් පතන් ප්‍රේමය උසයි. ප්‍රේමය ඒ ඔක්කොම සිතු දිනේවනේ යන්නේ. ඔයා අලුත් එකක් කරන්න ඕන. ඒක තමයි නේද? තීරයම මං කරනවා නේ. හරි. වාගේ කැලක් කියන්නේ වාගේ. අයියේ ඒ මොකෙද්ද බා? නම්බු පිට අපිට පාරේ බහලා යන්න බෑ. පොඩ මෙයා මේ. යා නවදින් මොකද්ද? මේ කවුද මේ වාගේ නම් මොකද්ද? උෂානි. Man super dirty. ආ? Super dirty. සුපර් ගර්ටි. අයියෝ සුපර් ගර්ටිට මොකද මේ මොකද ඉතින් මෙයාගේ සින්දුව? Handa ye rasai. Ma? Beautiful. ආ? Beautiful. ආ My God, beautiful. මෙයාගේ මෙයා දැන් ආපහු ඒ සින්දුවේ පොඩි කැලක් පොඩි ඩාන්ස් එකක් දාලා පෙන්නන්න. ඉනි පෙත්තට පොඩි ඩාන්ස් එකක්. right. මෙහෙමයි මේන්න එයා මේ දැන් අපි මේ වගේ මේ හොඳට මේ මැංග හදාගෙන මේ සික්ස් පැක් හදාගෙන අරවා මේව කරා ඉන්නේ මේ බලන්නකෝ මේ නේද අයියෝ ඇඟ දැක්කම සුපර් හීරෝලා ටික සුපර්මෑන් ලොක්කො මේව ගලවලා දාලා සාමාන්‍ය මිනිස්සු වෙනවා කමක් නැහැ මොනවා වුණත් නේ එයාගේ පවර්ස් මොනවද අහන්න? ඔයාගේ පවර්ස් මොනවද බලමු පවර්ස් ඔයාට තියෙන පවර්ස් මොනවද මොනවද තියෙන පවර්ස් Awas godak තියෙනවා. මොනවද මට එකපාරට නැති වෙන්න පුළුවන්. හා එකපාර අතුරු දහන්න වෙන්න පුළුවන්. ඒවා ඉතින් අපිටත් පුළුවන් අපිත් කොහොමද තැන් තැන් වල ඉඳලා එකපාරට අතුරු දාන්න වෙනවනේ මේ ඉන්නව වේ නෑ තව මට පුළුවන් ඔයාව තනිය අතින් උස්සන්න. හා අයියෝ ඕක මොකක්ද ඔය අපි කාටවත් බැරි දෙයක් කරන්න ඕනේ නේ නේද ටිංගමල්ලේ හරි එහෙනම් හරි thank you ආයෙ එන්න ඕනේ මේ පැත්තට හොඳ හරිද ආව දැන් නැති වෙලා පෙන්නන්න හරි බලමු නැති වෙලා පෙන්නන්න එකපාරට අම්මා නැති වුණානේ එකපාරට කොල්ලා කියපු කතාව ඇත්ත වට ඒ වගේ කොල්ලෙකුට ආස හිතෙන්නේ නැද්ද මේ පොඩ මෙතන එන්න ඒ වගේ බොයි කෙනෙක්ට ආස නැද්ද මොකක්ද මොන ඔයා හැයි හැම වෙලාවෙම මේ කොණ්ඩේ මේ මතක ඈ තියනවා කියලා පෙන්වන්න බෑ පොඩ්ඩක්වත් ඒ කියන්නේ මොකක්ද ඒකට හේතුව මේ හැම වෙලාවෙම මේව අතක ගාම කතා කරන්නේ කොණ්ඩේ ඒක ඔයාලට කොණ්ඩේ වැව්වොත් තේරෙයි. හා හරි නේද එහෙම එකක් තියනවද ඒ කොණ්ඩේ වැවුනා මේව අතක ගා කතා කරන්න ඕන එක දීකිරට බලල් උත්සාහ කියන්නේ ඔකට තමයි. එතකොට කොණ්ඩේ නෙමෙයි අපි කියමුකෝ අපි වෙන මොනවා හරි වැව්වා කියලා
කකුලේ මයිල් වැව්වා. දිගට. ඊයා එතකොට පේෂල. ඇයි? ඊයා කියන්නේ මොකක්ද? ඊයා හලෝ. මං අහන්නේ ඒක මං ඊයා හලෝ යා. රැවුල වැව්වා. එතකොට රැවුල මෙහෙම කරගෙන කතා කරනවද? අපි රවුල් වෙනවේ? නෑ මං කියන්නේ පිරිමි දැන් රැවුල ඕපු පිරිමි. ඔයා එහෙමද? ඇයි මේ සචිනයන්ගේ නදික ගුරුකේ සෑම රැවුල අතට ගන්නවා. එයා එළුව හුරතල් කරලා පුරුදු වෙලා. එයා එළුව මේ රැවුල වේ කරා. එයාට එළුව හුරතල් කරා. එයාට එළු පට්ටියක් හරි තියෙනවා. පේෂල. මේ අර ඔබ දුටේ මුදිනේ මතක් කරන්නේ අපි. ඔබ දුටුවේ පොඩි කෑල්ලක් කියලා පෙන්න. පොඩි කෑල්ලක් කියන්නේ. ඔබ දුටුවේ මුල් දිනේ සිදු වූ සෑමදේ තවමත් මගේ මතකයේ රැඳේ. මොනවද රැඳුනේ දැන්? එක පළවෙනි දවසේ දැකලා මොනවද රැඳුනේ? කාවත් මම පළවෙනි දවසේ දැක්කේ නැහැ. ඒ කියන්නේ පොට්ටද? අපිට මේ එයාට දෙනවා මම ගාන්නේ වාට මවපු අපේ. දැන් ඔයාලට පුළුවන් රවුල් අත ගන්න. ඔව් කබ්රිටා එළුවෙක් වා මෙයාගේ රැවුල් අත ගන්න නදීකත් රට ගන්නවා වගේ හා. ජය වේවා. කබ්රිටා කියන්නේ ලංකාවේ තියෙන එකම මෘදු එළු කිරි පාන. දැන් ලොකු අයට විතරක් නෙමෙයි පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් තියෙනවා. ඒක බොන්න පුළුවන්. ෆැට් බර්න් කරන ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒවත් තියෙනවා අනිත් එක ෆුල් ෆුල් ක්‍රීම් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපි සුපර්මෑන්ලත් මමත් මේ ඇඟ හදාගත්තේ කබ්රිටා බීලා. ඔව්. සික්ස් පැක්ස් හදාගත්තා. ඔව්. වැඩින් සෑහෙන ගියා කිව්වා මහන්න. ඈ? වැඩින් සෑහෙන ගියා කිව්වා. ඔව්. මේක පේනවනේ? සුපර්මෑන්ලා වුණා මෙහෙම ඉඳ ගන්න ඕනේ මෙහෙම නෙමෙයි. ජිල්මෑන්. ඔව්. ටින්කර්මෑන්. බලාගෙන ඔය අත උස්සගෙන ඕම එන්න එපා ඇඟේ වදි. ඇයි? අත ඇඟේ වැදුණු. බ්‍රේක් එකකට ගිහලා ඉක්මනට එන්න මේ දෙන්න. චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් සුපර් හීරෝස්.